අපි හැමෝම කර්මය ගැන අහලා තියෙනවා. හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා. නරක දේ කරොත් නරක දේ ලැබෙනවා. අපි හිතුවේ මේක ආගමික සංකල්පයක් විතරයි කියලා. නමුත් ඔබ දන්නවද? නූතන විද්‍යාවේ අතිශය සංකීර්ණතම සහ අద్භූතම විෂය පටේ වන ක්වොන්ටම් භෞතික විද්‍යාව. කර්මය කියන දේ පිටුපස තියෙන නියම විද්‍යාත්මක ඇත්ත ලෝකයට හෙළි කරමින් සිටිනවා. විශ්වයේ අපි කරන කියන සහ හිතන හැම පුංචි දෙයකින්ම මුළු විශ්වයටම බලපෑමක් වෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ වදාළ කර්ම බලය විද්‍යාඥයන් ක්වොන්ටම් ශක්තිය ලෙස හඳුන්වන්නේ. අපි අද සොයා බලමු විද්‍යාව මගින් හෙළි කරන කර්මයේ ඒ අසිරිමත් රහස කුමක්ද කියලා. ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙනවා ලෝකයේ හොල්ලපු සුප්‍රසිද්ධ පරීක්ෂණයක්. ඒක හඳුන්වන්නේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියලා. එයිදී විද්‍යාඥයන් සොයාගත්තා විශ්වයේ තියෙන ඉතාමත් කුඩා මාංශු මිනිසෙක් කේතෙස බලා සිටින විට එක විදිහකනුත් කවුරුත් නොබලා සිටින විට තරංග වගේ තවත් විදිහකනුත් හැසිරෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකයේ පැවැත්ම තීරණය වෙන්නේ අපේ නිරීක්ෂණය හෙවත් අපේ සිතුවිලි මතයි. බුදුන් වහන්සේ වදාළේ හැම දෙයකම මුල් වෙන්නේ සිත කියයි. අපේ හිතේ ඇතිවන චේතනාව මගින් බාහිර ලෝකයේ ශක්තියින් වෙනස් කරනවා කියන එක එදා බුදුදහම කිව්වා. අද ක්වොන්ටම් විද්‍යාවේ එක විද්‍යාගාර ඇතුලේ ඔප්පු කරලා පෙන්වනවා. ඊළඟ රහස තමයි ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් විද්‍යාව. විද්‍යාව පවසන විදියට විශ්වයේ එක ළඟ තිබුණු අංශු දෙකක් පසුව විශ්වයේ කෙළවරවල් දෙකකට ඈත් කළා. එක අංශුවකට කරන බලපෑම ක්ෂණිකයකින් අනික් අංශුවට දැනෙනවා. ඒ දෙක අතර කිසිම වයර් එකක් හෝ සංඥාවක් නැහැ. නමුත් ඒවා එකිනෙකා සම්බන්ධයි. බුදුදහමෙන් කර්ම න්‍යාමයෙන් කියන්නේත් මෙන්න මේකයි. ඔබ මෙතන ඉඳන් කරන නරකක් හෝ හොඳක් විශ්වයේ කොහේ හෝ තැනක සටහන් වෙලා තියෙනවා. ඒ ශක්තිය කවදා හරි දවසක අපව කැරකිලා ඔබ සොයාගෙන එනවා. හැමෝම එකිනෙකාට සහ මුළු විශ්වයටම නොපෙනෙන ශක්ති ජාලයකින් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා අද ඉඳන් ඔබේ සිතුවිලි ඔබේ වචන පිරිසිදු කරගන්න. ඔබ විශ්වයට නිකුත් කරන ශක්තිය ගැන අවබෝධයෙන් යුක්ත. ඔබ වපුරන දේම ඔබට නෙලා ගන්නට සිදු වෙනවා. විශ්වයේ සහ මනසේ මෙවැනි දන්නා සහ නොදන්නා රහස් විද්‍යාත්මකව දැනගන්න. දැන්ම අපේ සොනික් මොටිවේෂන් channel එක subscribe කරන්න. ඔබට ප්‍රඥාවන්ත දවසක්.